කෝරියෝලේනස් කෝරියෝලේනස් කියලා කියන්නේ ක්‍රිස්තුපූර්ව 5 වන සියවසේදී පමණ රෝමයේ ජීවත් වූ අතිශය ජනප්‍රිය සෙන්පතියෙක්. මොහුගේ චරිතය පාදක කරගෙන විලියම් ෂේක්ස්පියර් නම් අතිවිශිෂ්ට කලාකරුවා විසින් නාට්‍යයක් නිර්මාණය කර තිබෙනවා. කෝරියෝලේනස් කියලා කියන්නේ පැට්‍රීසියන් වරයෙක්. එකල රෝමයේ ජනතාව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පැට්‍රීසියන් වරු සහ ප්ලේබියන් වරු කියලා. පැට්‍රීසියන් වරුන්ට තමයි ඉඩම් වල අයිතිය හිමි වෙන්නේ. ඔවුන් තමයි රජයේ උසස් නිලතලවල රාජකාරී කරන්නේ. ඔවුන් උසස් වංශවත් ධනවත් අය. ප්ලේබියන් වරු කියලා කියන්නේ රෝමයේ ජීවත් වූ සාමාන්‍ය ජනතාව. ඔවුන්ට ඉඩම් වල අයිතියක් නැහැ. ඔවුන්ට රජයේ උසස් තනතුරු ලැබෙන්නේ නැහැ. ඔවුන් සාමාන්‍ය රැකියාවල් කරමින් තමයි ජීවත් වෙන්නේ. මෙන්න මේ පැට්‍රීසියන් වරයෙක් වන කෝරියෝලේනස් ටිකක් උඩගු කමින් වැඩි මාන්නක්කාර චරිතයක්. හැබැයි ඔහු ඉතාමත් දක්ෂ සෙන්පතියෙක්. රෝමයේ සතුරෙකු වූ වොල්ස්කීයන් වරුන්ට එරෙහිව පැවති යුද්ධයකදී වොල්ස්කීයන් වරුන්ට අයිතිව තිබූ කෝරියෝලී නම් නගරය අල්ලාගත්තේ මෙන්න මේ මොහුගේ රණකාමීත්වය සහ අතිවිශිෂ්ට හැකියාව නිසා. මෙන්න මේ කෝරියෝලී නගරයේ ජයග්‍රාහකයා එහෙම නැත්නම් කෝරියෝලේනස් නම් අන්වර්ථ නාමය ඔහුට ලැබෙන්නේ මෙම වොල්ස්කීයන් වරුන්ට එරෙහි යුද්ධයේදී කෝරියෝලී නගරය තමන්ගේ දක්ෂතාවයෙන් අල්ලාගත්ත නිසා. මෙම යුද්ධයේදී දැක් වූ අතිවිශිෂ්ට හැකියාව නිසා මොහු රෝමය තුළ ඉතාමත් ජනප්‍රිය පුද්ගලයෙක් වුණා. ඔහුට කොන්සාල් තනතුර සඳහා ඉදිරිපත් වීමේත් හැකියාව මේ නිසා ලැබුණා. නමුත් මොහු සාමාන්‍ය ජනතාව පිළිකුල් කර ටිකක් මාන්නක්කාර චරිතයක්. ක්‍රිස්තුපූර්ව 491 දී පමණ රෝමයට විශාල නියගයක් සාගතයක් පැමිණියා. මෙම සාගතයට මුහුණ දීමට නොහැකි වූ සාමාන්‍ය ජනතාව සඳහා ධාන්‍ය මල්ලක් ලබා දිය යුතු බව රෝමයේ සෙනෙට් සභාව තීරණය කළා. නමුත් මාන්නක්කාර පැට්‍රීසියන් වරයෙකු කෝරියෝලේනස් එයට විරුද්ධව දුප්පතුන්ට ධාන්‍ය ලබා දෙන්නේ නම් දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටින ජනතා නියෝජිතයන් එම තනතුරු වලින් ඉවත් විය යුතු බව දැන්වුවා. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න කතා කිරීම සඳහා සෙනෙට් මණ්ඩලය හා එම දේශපාලන මණ්ඩලය නියෝජනය කරන යම් කිසි පිරිසක් මහජන නියෝජිතයන් පිරිසක් සිටියා. ඔවුන් ඉන් ඉවත් විය යුතුයයි මෙන්න මේ කියන පැට්‍රීසියන් වරයා ඒ කියන්නේ කෝරියෝලේනස් පැවසුවා. මෙයට සාමාන්‍ය ජනතාවගෙන් ඉතාමත් විශාල විරෝධයක් ඔහුට එල්ල වුණා. කෝරියෝලේනස්ට විරුද්ධ වූ විරෝධතාවය ප්‍රබල වුණා. මෙම යෝජනාව කළ කෝරියෝලේනස් එල්ලා මැරිය යුතුයයි ජනතාව උද්ඝෝෂණය කළා. පසුව නඩු විභාගයකින් කෝරියෝලේනස් වැරදිකරුවෙක් කොට ඔහු රෝම නගරයෙන් පිටුහල් කිරීමට තීරණය කරා. මෙලෙස රෝමයෙන් පිටුහල් කිරීමට ගත්ත තීරණයත් එක්ක කෝරියෝලේනස්ට විශාල කෝපයක් සහ තරහවක් රෝමය සමගත් රෝමයේ ජනතාව සමගත් ඇති වුණා. ඔහු තීරණය කරනවා රෝමයෙන් පලිගත යුතු බව. ඒ සඳහා සුදුසු පුද්ගලයන් වන්නේ වොල්ස්කීයන් වරු. රෝමයේ සතුරෙකු වන වොල්ස්කීයන් වරුන්ගේ නායකයා හමු වෙන්න ඔහු ගියා. වොල්ස්කීයන් වරුන්ගේ නායකයා වෙනුවේ අහුෆිඩියස්. කෝරියෝලේනස්ගේ දක්ෂතාවය සහ හැකියාව හොඳින්ම හඳුනන අහුෆිඩියස් ඔහුට රෝමයට විරුද්ධව කැරැල්ලක් කිරීම සඳහා අවශ්‍ය වන වොල්ස්කීයන් වරුන්ගෙන් සමන්විත හමුදාවක් ලබා දුන්නා. වොල්ස්කීයන් හමුදාව මෙහෙයවා රෝමය ආක්‍රමණය කිරීමට මේ කෝරියෝලේනස් සමත් වෙනවා. කෝරියෝලේනස්ගේ දක්ෂ සටන් විලාසය සහ රණකාමීත්වය හමුවේ රෝමය අසරණ වෙනවා. රෝමයට ඉතා දරුණු ප්‍රහාරයක් එල්ල කරන කෝරියෝලේනස් රෝමය යටත් කර ගැනීම සඳහා සූදානම් වෙනවා. මෙම අවස්ථාවේදී රෝමය තුළ කෝරියෝලේනස්ට මුහුණ දිය හැකි ශක්තිමත් සෙන්පතියක් හිටියේ නැහැ. කෝරියෝලේනස් එතරම් දක්ෂයි. ඉතින් මෙන්න මේ රෝමය තුළ ඉන්නා වූ කෝරියෝලේනස්ගේ මිත්‍රයන් සෙනෙට් සභාවේ සමාජිකයන් ජනතාව සියලු දෙනා පවසනුවේ කෝරියෝලේනස්ට මෙම සටන නවත්තන ලෙසයි. රෝමයට පහර දෙන එක නවත්තන ලෙසයි. නමුත් කෝරියෝලේනස්ගේ තරහව අවසාන නැහැ. කෝරියෝලේනස්ගේ පුංචි කාලේ ඉඳලා පුරුද්දක් තිබ්බා තම අම්මගෙන් අහලා තමයි සියලු දේ සිද්ධ කරන්නේ. ඔහු තමාගේ අම්මා විරුද්ධව කිසිම දෙයක් සිද්ධ කරන්නේ නැහැ. ඔහු අම්මට ඉතාම ආදරය කරන අම්මාට ගෞරවය කරන චරිතයක් වුණා.
ඉතින් මෙන්න මේ අවස්ථාවේදී කෝරියෝලීනස්ගේ මව සහ බිරිඳත් දරුවනුත් පැමිණ කෝරියෝලීනස්කින් ආයාචනා කළා රෝමයට පහර දෙන එක නවත්තන ලෙස. නමුත් ඔහු කිසි දෙයකට ඇහුම්කන් දුන්නේ නැහැ. නමුත් අම්මගේ වචනය ඉවත දමන්න ඔහු සූදානම් වුණේ නැහැ. ඔහුගේ අම්මා නැවතත් කිව්වා මෙම රෝමයට පහර දෙන එක නවත්තන ලෙස. මෙම මවගේ ඉල්ලීම හමුවේ කෝරියෝලීනස් තීරණය කරනවා රෝමයට පහර දීම නැවැත්වීම සඳහා. මෙම තීරණයත් එක්ක රෝමය පරාජයෙන් බේරෙනවා. රෝමය තාවකාලිකව ආරක්ෂා වෙනවා. නමුත් වොල්ස්කීයන්වරුන් මෙම සිද්ධියෙන් පුදුමයට පත්වෙනවා. ඔවුන්ව පාවා දුන්නා යැයි ඔවුන් සිතනවා. වොල්ස්කීයන්වරුන්ට පිටත් වෙන්නේ යැයි කෝරියෝලීනස් අණ කරනවා. මෙන්න මේ අණකිරීමත් එක්ක වොල්ස්කීයන්වරුන්ගේ හමුදාව නැවතත් පිටත් වෙනවා. මෙම සිද්ධිය දැනගන්නා වූ අවුෆිඩියස් කෝරියෝලීනස්ගෙන් පලිගැනීමට තීරණය කරනවා. මෙන්න මේ වෙද්දි කෝරියෝලීනස්ගේ මව රෝමය තුළ ජනප්‍රිය වෙනවා. ඇය වීරවරියක් ලෙස සලකනවා මොකද රෝමය බේරාගත්ත නිසා. නමුත් කෝරියෝලීනස්ට වෙන්නේ වෙනත් දෙයක්. කෝරියෝලීනස් රටින් පිටුවහල් කර කෙනෙක්. ඔහු කලින් නඩු විභාගයකදී රෝමයෙන් පිටුවහල් කර නිසා ඔහුට නැවත රෝමයට ඇතුළු විය නොහැකි. ඔහු නැවතත් ගියේ වොල්ස්කීයන්වරු වෙත. වොල්ස්කීයන්වරු වෙත ගිය කෝරියෝලීනස් ඔවුන් විසින් අල්ලා ගන්නවා. අවුෆිඩියස් ඉන්පසු අණ කරනුයේ කෝරියෝලීනස් මරා දමන ලෙසයි. අවසානයේ කෝරියෝලීනස්ව වොල්ස්කීයන්වරුන් විසින් ඝාතනය කරනු ලබනවා. එක් කලකදී රෝමයේ ජයග්‍රහණ සඳහා උරදුන් කෝරියෝලීනස් අවසානයේදී ඔවුන්ගේ සතුරා විසින්ම මිය යාමට සිද්ධ වෙනවා. ඔහු මානක්කාරයෙක් නොවුනේ නම් තවමත් රෝමයේ ඔහු ජනප්‍රිය සෙන්පතියෙක්.